අයිබෝවන් දුවේ පුතේ අදත් ඔයාලට ශිවන්ති ටැමිල් ක්ලාස් YouTube නාලිකාව හරහා ඉතාමත් වැදගත් පාඩමක් තමයි කියලා දෙන්න යන්නේ. මේක පුතේ 6 7 8 9 හැම ශ්‍රේණියකම ඉන්න දුවදරුවන්ට වැදගත් වෙනවා. මේක මේ අද උගන්වන පාඩම ඔයාලට උදව් වෙනවා. සාමාන්‍යයෙන් වාක්‍ය නිර්මාණයේදී දෙමළ භාෂාවෙන් වාක්‍යයක් නිර්මාණය කිරීමේදී වාක්‍ය කියවලා ඒව තේරුම් ගන්නකොට මෙන්න මේ හැම දෙයකදීම ඉතාමත් වැදගත් වෙන කොටසක් තමයි අද කතා කරන්න යන්නේ. විශේෂයෙන් පුතේ පාසලේ ප්‍රශ්න පත්‍ර බලනකොට දරුවන්ට අමාරු වෙන තැන් සහ දරුවන්ට වරදින තැන් තමයි බොහෝ වෙලාවට මේ පාඩම් හරහා ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. පුංචි ඔයාලට වරදින තැන් හොඳට අධ්‍යයනය කරාට පස්සේ මට හිතුණා මේ පාඩම් ටික පුංචි ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. පුතේ අද පාඩමේ මාතෘකාව සර්වනාම භාවිතය පිළිබඳ. දෙමළ භාෂාවෙන් පිරදිප්පේර් කියලා කියනවා මේකට. සර්වනාම භාවිතය ගැන තමයි පුතාලට මම කියලා දෙන්න යන්නේ. හරි. අහගන්නකෝ සර්වනාම පද ගැන කතා කරන්නේ. සාමාන්‍ය මෙන්න මේ වචනේ ගැන හිතන්නකෝ පුතේ. සර්ව කියලා කියන්නේ අපි පුතාලා අහලා තියෙනවා සර්ව බලධාරී නේද? එහෙම කියලා තියෙනවා. සර්ව කියන වචනේ අපි පාවිච්චි කරනවා. සර්ව කියලා කියන්නේ පුතේ සියලුම. සර්ව කියලා කියන්නේ පුතේ සියලුම කියන අදහස. එන සර්වනාම කියන වැත්තේ සියලුම නාම පදවලට. හරි. ඔයා හිතුව හරි පුතේ. සර්වනාම සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවේ පුතාලා ප්‍රොනවුන්ස් විදියට ඉගෙන ගන්නවා. දෙමළ භාෂාවේදී පිරදිප්පේර් කියලා ඉගෙන ගන්නවා. හරි. අපි බලමු මොනවාද මේ දෙමළ භාෂාවේ සර්වනාම කියලා කතා කරන්නේ කියලා. ඔන්න මම සර්වනාම ටික පුතේ දැන් ලියන්න යන්නේ. හරිද? ඔන්න පුතේ සර්වනාම 10ක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ ලෝකයේ තියෙන සියලුම නාම පද ගැන. මේ සියලුම නාම පද මේ සර්වනාම කොටස් 10ට දාන්න පුළුවන්. පුතාලා කෝටියක් විතර නාම පද කිව්වොත් ඒ නාම පද කෝටියම මේ කියන සර්වනාම 10ට අපිට කැටගරි කියන්නේ වෙන් කරන්න පුළුවන්. වෙන් කරලා ලියන්න පුළුවන්. අද බලමු මේ කොහොමද කියලා. හරි? ඔන්න පුතේ පළවෙනි එක නාන්. නාන් කියලා කියන්නේ පුතේ මම කියන අදහස. මම. පුතාලා ඉංග්‍රීසි වල ඉගෙන ගන්නේ I කියලා. නාන් කියන්නේ මම. ඊට පස්සේ පුතේ දෙවෙනි එක අපි අරගමු නාංගල්. අපි දන්නා බිද්දොර පස්සේ ග කියලානේ මේ අකුර කියන්නේ. නාංගල්. නාංගල් කියලා කියන්නේ පුතේ අපි. අපි ඉංග්‍රීසි භාෂාවෙන් පුතාලා ඉගෙන ගන්න we කියලා. I නාන් මම කියන්නේ නාන් නාංගල් කියන්නේ අපි. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක නී. නී කියන්නේ තමන් ඉස්සරහින් එක්කෙනෙක් ගැන. ඔයා නුඹ අන්න ඒ වගේ අදහසක්. හරි? නී කියන්නේ අපි ගමුකෝ නුඹ කියලා. නැත්තම් ඔයා ඉංග්‍රීසි වල නම් අපි you කියලා පාවිච්චි කරන්නේ. හරි. එක්කෙනෙක් සඳහා එක වචනයක් සඳහා තමයි පාවිච්චි කරන්නේ. නී කියන්නේ තමන් ඉස්සරහින් ඉන්න එක්කෙනෙක්. ඊට පස්සේ අපි ගමු ඊළඟ වචනය ඊළඟ සර්වනාමය නීංගල්. මොකද පුතේ? නීංගල්. ඔයාලා තමන් ඉස්සරහා ඉන්න පිරිසක් අපි ආමන්ත්‍රණය කරනවානේ ඔයාලා කියලා. ඒ සර්වනාමයට අපි කියන්නේ නීංගල්. ඉංග්‍රීසි වලින් නම් ඒත් පුතේ you කියලාමයි ගන්නෙ. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දෙමළ භාෂාවේ අවර් කියලා වචනයක් තියෙනවා. අවර්. අවර් කියන්නේ එතුමා එතුමිය. මේක පුතේ ගැහැණු පිරිමි ભેදයක් නැතුව අපට යොදන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ අපි හිතමුකෝ අම්මා කියන කෙනා අයිති වෙන්නේ අවර් කියන සර්වනාමයට. අප්පා කියන එක අයිති වෙන්නේ අවර් කියන සර්වනාමයට. ඇයි අපි යාලා ගෞරවාර්ථයෙන් තියන්නේ. ඊට පස්සේ පුතේ අපි හිතමුකෝ ආසිරියර් මේකට අයිති වෙනවා. ආසිරියේ ගුරුතුමියත් මේකටම අයිති වෙනවා. එහෙනම් මේක ගෞරවාර්ථයෙන් ගැහැණු පිරිමි ભેදයක් නැතුව අවර් කියන එකට දාන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අවන් කියලා කියන්නේ ඔහු කියන අදහස. ඔහු මේ අපි කියන සියලුම පිරිමි ළමුන්ගේ නම්, පිරිමි අයගේ නම්. අපි ගමුකෝ විමල්, කමල්, ශිවා නේද? ඒ ඕනම පිරිමි ළමයෙකුගේ නමක් අපිට මේ කියන අවන් කියන සර්වනාම ගොඩට ගන්න පුළුවන්. අවන් කියන සර්වනාමයට. ඊට පස්සේ පුතේ අවල්. අවල්. අවල් කියන්නේ පුතේ ඇය කියන අදහස. ඇය. සියලුම ස්ත්‍රීලිංග නාම පදේ කියන්නේ හැබැයි මෙතන ගෞරවාර්ථයෙන් නැති ඒවා. මොනවද?
අපේ යාළුවන්ගේ නම් ගැහැණු ළමයින්ගේ නම් කමලා විමලා නේද? ජනනී හර්ෂණී ඔබ තියෙන නම් කවීෂා අමීෂා මේ ඕනම කෙනෙක් අපිට දාන්න පුළුවන් අවල් කියන එකට. ඒ විතරක් නෙවෙයි තංගෙයි නංගිව දාන්න පුළුවන් නේද? මේ කියනවට අයිති වෙනවා. ඔන්න බලන්න පුතේ. නාන් මම නාංගල් අපි නී නුඹ නීංගල් නුඹලා අවර් කියන්නේ එතුමා එතුමිය අවන් කියන්නේ ඔහු අවල් කියන්නේ ඇය. පුතේ මේක මට ලියන්න බැරි වුණා. නීංගල් කියන එක මෙතන නුඹලා. හරි? රයිට්. මම අපව ලියනවා. හින්දා ගොඩක් පැහැදිලි තුනක් කියලා පසුතැවෙන්න ඕනේ නැහැ. මම අපව කතා කරනවා මේක. මේ ටිකේම පුතේ ඉන්නේ මිනිසුන් සහ දෙවියන් වගේ අය තාම මේ කොටසට අයිති වෙන්නේ. ඒ කියන්නේ මේකේ සත්තු හෝ භාණ්ඩ නැහැ. මේ සර්වනාම 10න් 8ක් මම කතා කරා. ඒ නිසා මෙන්න මේ කොටසට අපි කියනවා උයර්තිනේ කියලා දෙමළ භාෂාවෙන්. මොකද පුතේ? උයර්තිනේ. උයර්තිනේ කියලා කියන්නේ පුතේ උසස් ගණය. එහෙනම් මේ සර්වනාම ටික උසස් ගණයට අයිති ඒවා. බලන්නකො තව සර්වනාම දෙකක් තියෙනවා. එකක් පුතේ අදු. මොකක්ද? අදු. පුතේ අපි කියන්නේ ඔයාලා විශේෂයෙන් දන්න ඉංග්‍රීසි භාෂාවෙන් අර පාවිච්චි කරන්නේ ඌ ඒක ඒකා. ඉංග්‍රීසියෙන් නම් ඉට් කියන්නේ අන්න ඒක වගේ. එහෙනම් අදු කියලා කියන්නේ ඌ ඒක ඒකා. හරියට ඉට් කියනවා වගේ. ඒ කියන්නේ පුතේ මේ සර්වනාමයට අයිති වෙන්නේ භාණ්ඩයක් හෝ සතෙක්. ඒක වචනේ බහු වචනේ නෙවෙයි. භාණ්ඩයක් හෝ සතෙක් අයිති වෙන්නේ මේ අදු කියන සර්වනාමයට. ඊළඟ එක බලන්න පුතේ. අවේ කියලා කියන්නේ උන් එහෙම නැත්නම් ඒවා කියන අදහස. ඒ කියන්නේ භාණ්ඩ හා සත්තු. මේ අදු එකේ බහු වචනේ තමයි අවේ. උන් ඒවා. මේවයි පුතේ මිනිස්සු හෝ දෙවියන් මේ සර්වනාම වල නැහැ. ඒ නිසා අපි මේවා හඳුන්වනවා මේ සර්වනාම දෙක හඳුන්වනවා පහත් ගණය කියලා. පහත් ගණයට අපි කියනවා අක්‍රිනේ කියලා. හරිද? එනවා සර්වනාම අපි 10ක් ඉගෙන ගත්තා. ඒකෙන් 8ක්ම උසස් ගණේ උයර්තිනේ. ඒ කියන්නේ මිනිසුන් සහ දෙවියන්. ඊට පස්සේ අද සහ වේ ඉගෙන ගත්තා භාණ්ඩ හා සත්තු ඒක වචනෙන් සහ බහු වචනේ. ඒවා අයිති වෙන්නේ පහත් ගණේවත් අක්‍රිනේ කියන ඒවට. දැන් පුතේ කොහොම හරි සර්වනාම කීයක් තියනවද? 10ක් තියෙනවා. හරි. මම ඔයාලට කිව්වා මේ ලෝකේ තියෙන ඕනම සර්වනාමයක් නාමපදයක් මේ සර්වනාම 10ට දාන්න පුළුවන් කියලා. හරි අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔන්න පුතේ අපි මෙහෙම කරමු. අපි සර්වනාම 10 බකට් ටිකක් විදිහට අරගමු. ඔන්න පළවෙනි බකට් එකේ ඉන්නවා නාන්. මම. දැන් මම කියන බකටේ මම විතරමයි ඉන්නේ. උත්තම පුරුෂ ඒක වචනේ මම. ආයෙ වෙන කවුරුත් එකට දාගන්නේ නෑ පුතේ. ඊළඟ බකට් එකේ ඉන්නවා නාංගල්. කවුද ඉන්නේ? නාංගල්. පැහැදිලි මදිනේ. තව චුට්ටක් ලොකුට ලියමු අපි. ඔන්න මේකේ මම. හරි. කවුරු කතා කරත් මම කියලා Tamanට කියනවනේ. එහෙනම් මම කියන බකට් එකේ ඉන්නේ මම කියන සර්වනාමය විතරයි. වෙන මොකුත් දාන්න පුළුවන් දෙයකට බෑ. ඊට පස්සේ දෙවෙනි බකට් එකට අපි දාන්න ඕනේ පුතේ නාංගල්. අපි කියන එක විතරමයි. ඔය අපි ටික දෙනා විතරයි ඔන්න ඒ බකට් එකේ ඉන්නේ. ඔන්න ඒ සර්වනාමයට අපි විතරයි දාන්න පුළුවන්. මේ බකට් එකට නී කියනකොට ඔයා ඉස්සරහා ඉන්න එක්කෙනෙක් විතරයි දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ සර්වනාමයට අයිති වෙන්නේ ඔයා ඉදිරියේ ඉන්න එක්කෙනෙක්. ඊට පස්සේ නීංගල්. ඔබ ඉදිරියේ ඉන්න පිරිසක්. යම්කිසි පිරිසක්. ඔයා ඉස්සරහා ඉන්නේ යම්කිසි කෙනෙකුට පිරිසකට අපි කියන ඔයාලා. එහෙනම් මේක දාන්න පුළුවන් ඔයාලා කියන එක විතරයි. ඔන්න බලන්න පුතේ ඊට පස්සේ අපිට හම්බුණා අවර් කියලා එකක්. අපිට හම්බුණා අවර්. අපි ඒ බකට් එක ගමු. අවර් කියන එකට පුතේ ගොඩාක් අය දාන්න පුළුවන්. ඒ කියන්නේ ගෞරවාර්ථයෙන් තියෙන ඕනෑම නාමපදයක් මේකට දාන්න පුළුවන්. අම්මා, අප්පා, ආසිරියර්, සාරදී, විවසායි, තච්චන් නේද? මේ අය ඔක්කොම ගෞරවාර්ථයෙන් තියෙනකොට ඔන්න මේ බකට් එකට දාන්න පුළුවන්. මේ කියන කොටසට තමයි ඒ ගෞරවාර්ථ නාමපද ඒක වචනෙන් තියෙන ගෞරවාර්ථ නාමපද ටික මේකට එකතු වෙනවා. හරිද පුතේ? ඊළඟ බකට් එක
අවන් අවන් ඔහු කියන අදහස. එහෙනම් මේකට පිරිමි ළමුන්ගේ නම් මල්ලි කියලා දාන්න පුළුවන්. මල්ලි අපි ගෞරවාර්ථයෙන් තියන්නේ නෑනේ. හැබැයි අන්න ගෞරවාර්ථයෙන් තියන්න ඕනේ. අයියා අක්කා සාමාන්‍යයෙන් අපි තියනවා. මේකටත් අන්නාවට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකටත් පුළුවන් මේකටත් පුළුවන්. හැබැයි මල්ලි තම්බි කියන එක නම් අවන් ඔහු කියන එකට තමයි එකතු වෙන්නේ. ඊට අමතරව සියලුම පිරිමි ළමයිගේ නම් අපිට මේකට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ අවල්. අවල් කියන්නේ ඇය. අපිට මේකට දාන්න පුළුවන් ගැහැණු ළමුන්ගේ නම් දාන්න පුළුවන්. ඊට පස්සේ තංගෙයි දාන්න පුළුවන්. මානවී දාන්න පුළුවන්. මානවී කියන්නේ ශිෂ්‍යාව. මෙතන මානවන් දාන්න පුළුවන් අවන් එකට ශිෂ්‍යා. මේකට දාන්න පුළුවන් මානවී ශිෂ්‍යාව. එහෙනම් මේ කියන වචන ටික මේකට දාන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ඉන්නවා. අවර් එකට ඉන්න ප්‍රමාණෙත් වැඩි, අවන් එකට ඉන්න ප්‍රමාණෙත් වැඩි, අවල් එකට ඉන්න එකත් වැඩි. දැන් පුතල් ලෝකේ තියෙන සියලුම නාමපද අරන් આવත් අපිට මේකට දාන්න පුළුවන් කවනේ. එහෙනම් පුතේ ලෝකේ තියෙනව සියලුම පිරිමි කට්ටියගේ නම් ටික පුරුෂලිංග පද ටික මේකට දාන්න පුළුවන් ඒක වචන. ස්ත්‍රීලිංග ඒවා ටික මේකට දාන්න පුළුවන්. හැබැයි ස්ත්‍රීලිංග පුරුෂලිංග ඔක්කොම ගෞරවාර්ථයෙන් තියෙනවා මේකට දාන්න පුළුවන්. එහෙනම් මේවා පිරෙන්න තියෙනවානේ ගොඩාක් තියෙනවා. හැබැයි මම කියන එක එකයි. නාංගල එක එකයි තියෙන්නේ. නීත් එහෙමයි, නීංගලුත් එහෙමයි. හරි. දැන් පුතේ මේ තුනේම අවර්, අවන්, අවල් මේ තුනේම බහුවචනේ තමයි පුතේ අවර්හල්. හරි. ඔව්හු අපි ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්නේ they කියලා. අපි ඉංග්‍රීසි වලින් අපි කියන්නේ they ඔව්හු කියලා ඉගෙන ගන්න. අන්න ඒක මේ. එහෙනම් අවර්හල් වලට දාන්න පුළුවන් මිනිස්සු කොට්ටාසෙන. ඒකේ මිනිස්සු බහුවචනෙන් ඉන්නේවා. අපි ගමුකෝ ආසිරියර්හල්, මානවර්හල්, අධිපර්හල්, අම්මා මාර්, තාත් අප්පා මාර්, පාට්ටන් මාර්. ඒ වගේ ඕනම බහුවචනයකින් තියෙන මිනිස්සු කණ්ඩායම පිළිබඳව මේක දාන්න පුළුවන්. හරිනේ. ඒතර මේ ටික තමයි උයර්තිනේ. ඒ කියන්නේ උසස් ගණේවා ටික. මෙතන මොනවද දාන්නේ පුතේ අවසාන දෙක? අදු ගමු අපි. මේ බකට් එකට දාමු අදු. මේකටත් ඔයාලා ලෝකයේ තියෙන ඕනෑම ගේන නාමපද වලින් කොටසක් සෑහෙන්න මේකට යනවා. ඒ කියන්නේ පුතේ ඒක වචන භාණ්ඩ හෝ සත්තු. දැන් මේවට දාගන්නේ අපි භාණ්ඩව සත්තුවත්. ඔන්න වෙනම යන්නේ මේක. මොනවාද? දැන් මේ පුලි කියන්නේ කොටියා. මේ යා හැම දාගන්න එපා අරවට නේද? ඒකට දාගත්තොත් ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා අපි ඔන්න වෙනම තියනවා එයාලව. කොහමද? අදු එකට ආයෙත් තියෙනවා භාණ්ඩ අපි ගමු. පුත්තහම්, මරම්, පට්ටම්, පේනෙයි, මේසෙයි. අපෝ කොච්චර වචන තියනවද නේ? ඒ ඔක්කොම මේකට දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ පුතේ සත්තු අරගමු. සත්තු ඒක වචනේ. මුයල්, හාවා, ආමේ, ඉබ්බා, යානේ. ඔයගේ අනේක සතුන්ගේ නම් ඒක වචනෙන් ඔන්න මේකට දාන්න පුළුවන් මේ කියන බකට් එකට. එහෙනම් ඔන්න සර්වනාම 10ම සර්වනාම කෝටියක් ගෙනවත් මේ 10ට දාන්න පුළුවන් කිව්ව එක හරි නේද? ඊළඟ එකට යමු පුතේ. අවෙයි. ඊළඟ එක අවෙයි. අවෙයි කියලා කියන්නේ උන් සහ ඒවා. උන් ඒවා කියලා කිව්වනේ මම. එහෙනම් පුතේ මේකේ බහුවචන මොනවාද තියෙන්නේ? අපි ගමුකෝ පුත්තහංගල්, පේනෙයිහල්, මේසෙයිහල් නේ, මරංගල්, පාඨශාලේයිහල්, වංගිහල්. අපේ ගොඩාක් තියෙනවා. භාණ්ඩවල ස්ථානවල නම් මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ සතුන්ගේ නම් පුලිහල්, යානෙයිහල්, පූනෙයිහල්, නායිහල් මේ ඔක්කොම මේකට දාන්න පුළුවන්. දැන් පැහැදිලිද? මේ ලෝකයේ තිබෙනා වූ සියලුම නාමපද වලට අපි සර්වනාම කියලා කියනවා. ඒ සර්වනාම දෙවල භාෂාවේ කොටස් 10යි. ඒ කොටස් 10ට අපිට දාන්න පුළුවන්. හරි. අපි ආයෙ පාරක් පැහැදිලිව ලියාගමු සර්වනාම 10යි පුතේ. රයිට්. ඔන්න ලියන පොතේ අරගෙන ලියා ගන්න. පළවෙනි එක අපි පොඩ්ඩක් මේ අයිනට අරගමුද? රයිට්. මෙහෙට වෙන්න ගමු. නාන් මම තියමු. ඊට පස්සේ පුතේ අංක 2 නාංගල් අපි. හරි. නාංගල් අපි. අංක 3 නි ඔබ, ඔයා, නුඹ ඕනි මේකක් ලියන්න පුළුවන්. හරි? හතරවෙනි එක නීංගල්. නී එකේ බහුවචනය ඔයාලා, නුඹලා. හරිනේ. පස්වෙනි එකට යම් පුතේ
our ගෞරවාර්ථය අර ඉංග්‍රීසි භාෂාවෙන් අපි පාවිච්චි කරන්නේ පුතේ මිස්ටර් මිසිස් අන්නේ වගේනේ. එතුමිය එතුමා ගැහණු පිරිමි ભેදයක් නැතුව අපිට ඔන්න පුතේ ඒකට දාන්න පුළුවන්. හරි? ඒකට මම ඉංග්‍රීසි එකක් දැම්මේ නෑ පුතේ. hire අවන් ඔහු he කියලා ලියාගන්න. හරි? මම ඉංග්‍රීසි එකක් දෙන්න පොඩ්ඩක් ඔයාලට පැහැදිලි වෙන්න ලේසි වෙන්නේ. මොකද ඉංග්‍රීසි භාෂාව මේකට හොඳට ඔයාලා ඉගෙන ගන්න ඉන්නේ. ඒතර මේ වගේ එකකින් කියලා දුන්නාම තව පැහැදිලි. අවල් කියන්නේ ඇය 8 වෙනි එක අවර්හල් ඔහු අපි ඉස්සරලා ලියද්දි මේක ලියන්න අමතකුණාද කොහෙද? ඔන්න දැන් හරියට පිළිවෙලටම ආවේ. they ඔහු කියන්නේ they. ඊට පස්සේ අර අපි කතා කරපු අක්‍රේනේ පහත් ගන්න ඒවා දෙක ලියමු. 7 පුතාලා පහල ලියන්න. අදු ඌ ඒක ඒකා. ඒක ඉංග්‍රීසි එකත් it කියලා ලියාගන්න. 8 වෙනි එක පුතේ අවෙයි. ඒ කියන්නේ උන් ඒවා. right. අපි එකටත් දේ කියලා තමයි ඉංග්‍රීසි භාෂාවේ කතා කරන්නේ. හරි පුතේ. ඔන්න අද අපි මේ වීඩියෝ එක පුතේ මේක ලං කරලා නමතලමත් ආපහු ලියා ගන්න. මේක පාඩම ඉතාමත් වැදගත්. දැන් අද කතා කරේ අපි දෙමළ භාෂාවේ තියෙන පිරදිප්පේර. ඒ කියන්නේ සර්වනාම ගැන. සර්වනාම 10ක් තියෙනවා කියලා කතා කරා. ඒ සර්වනාම 10න් 8ක් උයර්තිනේ උසස් ගණේ, 2ක් පහත් ගණේ. එතකොට ඒ උසස් ගණේවට අයිති තියෙන මිනිසුන් සහ දෙවියන්. ඊට පස්සේ පුතේ පහත් ගණේට අයිති තියෙන භාණ්ඩ හා සත්තු. ඒව ගැන කතා කරා. ස්ථාන නාම, භාණ්ඩවල නම්, ඒ වගේ දේවල් තමයි එන්නේ. ඒතර පුතේ මේ ලෝකේ තියෙන සියලුම නාමපද මේ කියන කොටස් 10ට දාන්න පුළුවන්. ඒකත් මම කියලා දුන්නා. ඊට පස්සේ පුතේ මම ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා පුතාලට මේ සර්වනාමයේ අනුව ක්‍රියාපදයේ තියෙනකොට එකතු කරන කොටසක් තියෙනවා. අන්න ඒ කොටස ගැන ඊළඟ වීඩියෝ එකේ පුතාලට පැහැදිලි කරන්නම්. මේක හොඳට අධ්‍යයනය කරලා සර්වනාම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. එහෙනම් හැමෝටම වණක්කම්. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.